අවුරුදු රසුදැල් ඔබ මේ එක්වී සිටින්නේ සඳස්කව් වර්ණයේ කවි කීන්දයන් ඉදිරිපත් කරන අවුරුදු රසුදැල් වැඩසටහන සමගයි. එල අවුරුදු රන් රසුදැල් අපිත් ගයමු රබන් සුරල්. සුන්දර වසන්ත සමයේ බක්මහා මංගල්‍ය සමරමින් සඳස්කව් වර්ණයේ කවි කීන්දියෝ වසන්ත මේලාවට එක් වෙලා මේ මොහොතේ ඔවුන් සූදානම් වෙන්නේ රබන් සුරල් වයන්නයි. තවත් පිරිසක් ඔන්චිල්ලාව ළඟ රංචු ගැහිලා රසවත් ඔන්චිලි වාරම් ගායනා කරමින් ඔන්චිලි පරිවෝ. සඳස්කව් වර්ණයේ කවි කිවිඳියෝ මේ ගායනා කරන්නේ පැරණි රබන් පද ඔන්චිලි වාරම් අනුව යමින් තමන් විසින්ම පබැඳි රබන් පද ඔන්චිලි වාරම්. ලෝපුරා විසිරී සිටින ඔබ සැමට රස විඳින්න මේ රබන් සුරල් වැයෙන්නේ හංසක වික්‍රමසිංහ කිවිඳුන් සකස් කළ පරිගණක මෘදුකාංගයක් ඇසුරින්. ඔහු විසින්ම මේ මෘදුකාංගයේ ඇසුරින් කවි කිවිඳියන් රචනා කළ රබන් පද වාදන ලබාගෙන අප වෙත ලබා දුන්නා. මේ රබන් පදවල සුවිශේෂී ලක්ෂණ ගැන විමසීමක් කරමින් ඒ ගැන අධ්‍යයනය කරන්නත් හංසක වික්‍රමසිංහ කිවිඳුන් ප්‍රමුඛ සඳස්කව් වර්ණයේ කවි කිවිඳියෝ මේක අවස්ථාවක් කරගත් බවත් කියන්නම ඕන. ඒ වගේම කවි කිවිඳියන් එකතු වෙලා රසවත් ඔන්චිලි වාරම් වගේම රබන් පදත් ගායනා කරනවා. ඉතින් අපි අහලම බලමුකෝ නේද? මේ මොහොතේ ක්‍රීනා වාස් කිවිඳිය සූදානම් වෙලා ඉන්නවා රබන් පදයක් ගායනා කරන්න. ඉන්පසුව අපි සූදානම් එය වාදනය කරන්න. ටිකක් කන්න අති රසින් ඇවිත් යන්න ලෙස තොසින් ටිකක් කන්න ඇවිත් යන්න කොහෙත් මෙන්න බැස ගසින්. මේ සිඩ්නි අතුල බණ්ඩාර කිවිඳුන්ගේ රබන් පදය. අන්න ඉරෙන් රැස් විහිදෙයි දොන්ත තකිටතා මෙන්න නෙළුම් මල් හිනහෙයි දොන්ත තකිටතා අන්න ඉරෙන් රැස් විහිදෙයි මෙන්න නෙළුම් මල් හිනහෙයි දොන්ත තකිට දොන්ත තකිට දොන්ත තකිටතා ඔන්න කොවුල් හඬ රැවුදෙයි දොන්ත තකිටතා මෙන්න බොලව් එරඹඳු මල් දොන්ත තකිටතා ඔන්න කොවුල් හඬ රැවුදේ මෙන්න බොලව් එරඹඳු මල් දොන්ත තකිට දොන්ත තකිට දොන්ත තකිටතා ලන්දේ ඇසෙයි කවි ඔන්චිලි දොන්ත තකිටතා පංච දමයි රැන ගැටව් දොන්ත තකිටතා ලන්දේ ඇසෙයි කවි ඔන්චිලි පංච දමයි රැන ගැටව් දොන්ත තකිට දොන්ත තකිට දොන්ත තකිටතා කැවිලි සුවඳ දසත හමයි දොන්ත තකිටතා නව අවුරුදු සිරිය ගලයි දොන්ත තකිටතා කැවිලි සුවඳ දසත හමයි නව අවුරුදු සිරිය ගලයි දොන්ත තකිට දොන්ත තකිට දොන්ත තකිටතා ගම්මානෙම කල එළියයි දොන්ත තකිටතා අවුරුදු මංගල්‍ය යසයි දොන්ත තකිටතා ගම්මානෙම කල එළියයි අවුරුදු මංගල්‍ය යසයි දොන්ත තකිට දොන්ත තකිට දොන්ත තකිටතා ඔන්චිලි වාරම් සද්දෙත් ඇහෙනවා හරිම අපූර්වට. ඔන්චිල්ලාව තියෙන පැත්තටත් ගිහින් බලමු නේද? ඒ පැත්තේ වෙන්නේ මොකද කියලා. මේ ප්‍රභා සුලාර කිවිඳිය ගායනා කරන්නේ
පද්මිනී පතිරත්න කිවිඳී රචනා කරපු ඔන්චිලි වාරමක්. ගම්මේති සුද බාලලමුන්නේ මල්ගෞමින් සෙර සීසිට පාන්නේ කිංකිණි බංගනී වලලු දමානේ පුංචිලි පදිනට දැන් පෙමිනෙන්නේ උසින් උසට බැඳ ඇතියුංචිල්ලා තුසින් දෙදෙන නොවේ තීන්ද පල්ලා බසින් තුඳුල් කවේ රසට කියල්ලා සිතින් මුනිදු පිහි තෙමයද පල්ලා අවුරුදු සිරියෙන් මුළු රට හෙල්ලේ රබන් සුරල් එහි නෙවයික එල්ලේ සතුටු විමින් එක් වෙලා සියල්ලේ පදිමු පදිමු අපි රන්නොන්චිල්ලේ පදිමු පදිමු අපි බක් මහාසිරිය ගමට ලැබුණ අයුරු මේ ඔන්චිලි වාරමෙන් ගායනා කරන්නේ අතුල බණ්ඩාර කිවිඳුන්. මේ ඔහුගේම රචනයක්. හිරු මංගල්ලක සිරිය මැවිලා එරබදු අතු අග රතට පිපිලා අම්බ කජු මාදං යසට ඉදිලා බක් මහා අසිරිය ගමට ලැබිලා කැලේ ගොසින් වැල් ඇදගෙන ගමට ගෙනෙන්නේ වෙලේ ඉඳන් පැල් බැඳගෙන එය අඹරන්නේ වැලේ පොටින් පොට අරගෙන සවි බලගන්නේ මලේ නගේ රං ඔන්චිල්ලාව බඳින්නේ නැකත බලාරා හුද මග හරවා ගන්නේ මරු සිටිනා දිසාව දෙස නෑනේ බලන්නේ පත්තිනි දෙයන්නාමෙට බාර කරන්නේ නමෝ විත්තියෙන් ඔන්චිල්ලාව බඳින්නේ රෑන කිතුල්සේ කෙහෙරැලි සොල්ලා වාරම් කියමින එලිවැට අල්ලා පාවෙන සුරගුන් මත ඔන්තිල්ලා වාගෙනෙ මුන්ගේ රංග බල පල්ලා ඔන්චිලිවාරම් හඬ පැතිරෙන්නේ අවුරුදු අසිරිය ගැනය කියන්නේ නෑනාත් ඇවිදින් මුකුළු කරානේ අම්මපා පෝයට නුබගෙනියානේ
ඔබ මේ එක් වී සිටින්නේ සඳස් කව් වර්ණයේ කවි කේන්ද්‍රයන් ඉදිරිපත් කරන අවුරුදු රසුදැල් වැඩසටහන සමගයි. ගම්දොර අභියස සිට සයිබර් ලොබ අක්මුල් සිසාරා අපේ කමේ අඳුරය තානායම්පල රේඩියෝ www.tanayampala.com එල සඳස් කව් මහසයුරෙන් දෝතක් ඔබ වෙතට බෙදෙන සඳස් කව් වර්ණ කව් සමූහය. එල කවියට ඇරුම් කරන ඔබටයි මේ ආරාධනා. ඔබත් එක්වන්න සඳස් කව් වර්ණ කවි සමූහයට.